හයි ගයිස් එන්න මාත් එක්ක චින්ජ් එකට යන්න. මාත් එක්ක එන්න කිව්වට මෙතන ගොඩක් අය ඉන්නවා ඉතින් මේ යන්නේ ජනවාරි 1 වෙනිදාට ජපානයේ මිනිස්සු යන ජින්ජ් එකට. ජනවාරි 1 වෙනිදාට යන ජින්ජ් එකට කිව්වට පස්සේ ජනවාරි 1 වෙනිදාට යන්න වෙනම ජින්ජ් එකක් නැහැ. හැබැයි අපේ ලංකාවේ මිනිස්සු ජනවාරි 1 වෙනිදාට පන්සල් පල්ලි යනවා වගේ ජපන් ජාතිකයනොත් ජනවාරි 1 වෙනිදාට ජින්ජ් එකට යනවා. ඉතින් මේ යන්නේ සීගිරි ගල නගිනවා වගේ මේ දිගම දිග පඩිපෙළත් නැගගෙන අපි ජින්ජ් එක කරා ළඟා වෙන්න යනවා. පඩිපෙළ නගින එකේ වීඩියෝ කෑල්ලක් අක්කට කියලා අරගත්තට එයා මට ඕන විදිහට ලස්සනට වීඩියෝ එක කරන්නේ නැහැ. එයා ලස්සනට වීඩියෝ කරන්නේ නැත්නම් මම ලස්සන නැද්ද කියලා මට හිතා ගන්න බෑ. කොහොම හරි එයාටත් බැන බැන අපි ජින්ජ් එකටම ළඟා වුණා. ඔන්න මේ දිස්සෙන්නේ අපි යන ජින්ජ් එක. අපි සේරගේ මත බෑ. ඔය අත්තික දෙන්න. අවෙන්න අත දෙන්න. යා. මම තාපහක් දෙන්නේ. ඕවානේ. ඒ මොකටද? මේ ජපානයේ යෙන් 5 කාසි තියාගෙන තව 5ක් දෙන්න බැරිද කීකේ ඉල්ලන්නේ. කාසි දාලා තමයි අපි ප්‍රාර්ථනාව කරන්නේ. මුලින්ම අපි මෙන්න මේ වගේ තැනක් තියෙනවා. මෙතනට ඇවිල්ලා මුලින් අපේ වම් අත සෝදනවා. ඊට පස්සේ දකුණු අත සෝදනවා. ඊට පස්සේ වම් අතට වතුර ටිකක් අරගෙන ඒ වතුර ටික කටට දාලා කට සෝදලා ආයෙමත් වම් අත හොදන්න ඕන. ඊට පස්සේ තමයි අපි පඳුරක් දාලා ප්‍රාර්ථනාවක් කරන්න යන්නේ. පඳුර පෙට්ටියට පඳුර දානවා. ඊට පස්සේ අපි ආචාර කරන විදියට දෙපාරක් නැමිලා ඊට පස්සේ දෙපාරක් ක්ලැප් කරලා ඊට පස්සේ තමයි අපි ප්‍රාර්ථනාව කරන්නේ. ප්‍රාර්ථනාව කරලා ඉවරනාට පස්සේ දෙපාරක් නැමෙනවා. අපිට ප්‍රශ්නයක් එනවා නේද මෙතන ප්‍රාර්ථනාව කරන්න ඕන සිංහලෙන්ද කොහොමද කියලා. මන් දන්නේ ජපන් දන්නේ නැති වෙන රටවල් අය ඇවිල්ලා කොහොමද මෙතන ප්‍රාර්ථනාව කරන්නේ කියලා. හැබැයි අපේ සෙන්සි කිව්වා අගට යෝනි දාලා අපිට කරන්න අවශ්‍ය දේ දාලා ඒකට පස්සේ යෝනි දාලා ප්‍රාර්ථනාව කරන්න කියලා. උදාහරණයක් විදියට ශිකෙන්නේ ගෝකකුෂිමස් යෝනි. ඒ කියන්නේ අපිව එක්සෑම් එකෙන් පාස් කරලා දෙන්න කියලා අපි විශ් එක කරනවා. මේක ගොඩක් අයට උදව් වෙයි කියලා මං හිතනවා. ඒක නිසා ඔයාලගෙත් එක්සෑම් එකක් ළඟදී තියෙනවා නම් ජින්ජ් එකට ගිහිල්ලා මේ විදියට විශ් එක කරන්න. මේ ටික තමයි ප්‍රධාන වශයෙන් කෙරෙන්න නම් තව පොඩි පොඩි දේවල් තියෙනවා. ඒ වුණාට මේ ටික තමයි විශේෂයෙන් කරන්න කියලා තමයි අපිට සෙන්සේ ඉගැන්නුවේ. උරු කියන්න ඕනේ නෑනේ මං එදා කරපු ප්‍රාර්ථනාව නම් මට ඉෂ්ට වුණා. ඔයාලත් ගිහිල්ලා ප්‍රාර්ථනාවක් කළා ඒක ඉෂ්ට වෙනවද නැද්ද කියලා බලලා මට කියන්නකෝ. එහෙනම් මං ගිහින් එන්නම්. බයි බයි.